ගුඩ ඉනිං හැමෝටම ඇහෙනවද මාව පැහැදිලිව? හරි, අපි පටන් ගමු. පැහැදිලිව පේනවනේ? අවුලක් නැහැ. අපි කතා කරා ලිමිට් ඕඩ ස්ටොප් ලිමිට් ඕඩ සෝරි මේ ලිමිට් ඕඩ මාකට් ඕඩ දෙක කතා කරා. අපිට කතා කරන්න තියෙන්නේ ඕඩර්ස් ටික, අනිත් ඕඩර්ස් ටික. හ්ම් දැන් හරි. අපිට කතා කරන්න තියෙනවද OCO ඕඩර් එක සහ මොනවද මේ ස්ටොප් ලිමිට් ඕඩර් එක ගැන. ඊට පස්සේ සහ අද දැනුවත් කිරීමක් තියෙනවා. හෙට ඔයාලට තියෙනවා මේ ප්‍රැක්ටිකල් සෙසන් එකක්. ඒ කියන්නේ හෙට ක්ලාස් තියෙන දවසක් නෙමෙයි. ඒ වුණාට මේ හෙට ක්ලාස් එක තියෙනවා. අවුලක් නැහැ නේද? කලින් දැනුවත් කරවන්න. හෙට ඔයාලට ඒ කියන්නේ ඕඩර් ටික දාගන්නේ කොහොමද මේකේ? මොකේද? බයිනන්ස් එකේ ඕඩර් එකක් දාන්නේ කොහොමද? ෆෝන් එකෙන් කොහොමද ඒ ඕඩර්ස් ටික දාන්නේ? අන්න ඒ දේවල් ටික ගැන කතා කරන්න මේ සෙසන් එකක් තියෙනවා හෙට. ඒකට හැමෝම සහභාගී වෙන්න. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න විනාඩියක් දෙන්න. Recording in progress. ස්ක්‍රීන් එක පේනව නේද හැමෝටම මගේ? හරි. මේ අපි කලින් දවසේ කතා කරපු ටික මම චුට්ටක් මතක් කරන්න. අ, අපි කතා කරා මාකට් එකේ ඕඩර් වර්ග දෙකක් ගැන. ඕඩර් වර්ග දෙකක් ගැන කතා කරා. මාකට් ඕඩර් සහ මොනවද? ලිමිට් ඕඩර් දෙක ගැන කතා කරා. හරිද? මාකට් ඕඩර් එකක් කියලා කිව්වම මම කිව්වා මාකට් ඕඩරේ හරි ලේසි. මොනවද මේ දැන් තියෙන මිලෙන් අපිට කොයින් එකක් බයි කරන්න හෝ සෙල් කරන්න ඕන නම් අපි මාකට් ඕඩර් එකක් දානවා කියලා කිව්වා. ඊට පස්සේ අපි ලිමිට් ඕඩර් ගැන කතා කරද්දි ලිමිට් බයි ඕඩර් එකක් දානවා කියලා කිව්වා තියෙන මිලට වැඩිය පහලින් කොයින් එකක් බයි කරන්න ඕන නම් ලිමිට් සෙල් ඕඩර් එකක් දානවා කියලා කිව්වා තියෙන මිලට වැඩිය ඉහළින් කොයින් එකක් සෙල් කරන්න ඕන නම්. ඔන්න ඔය ටික තමයි අපි කතා කරේ සරලවම. එතකොට ඒකෙදි ලිමිට් ඕඩර් එකක් දාද්දි ප්‍රයිස් එකට අපි දාන කිව්වා කොයින් එක බයි කරන්න ඕන තැන ප්‍රයිස් එක amount එක හෝ total එක දෙකෙන් එකක් ෆිල් කරාම ඇති කියලා කිව්වා ඒකේ.
amount එක දානවා නම් amount එක දාන්නේ coin ප්‍රමාණය. ඒ කියන්නේ coin කොච්චරද කියන එක දාන්න කියලා කිව්වා. ඊට පස්සේ total එක දානවා නම් USDT කොච්චරද dollars කීයකද මම මේ coin එක buy කරන්න කියන එක දාන්නේ කියලා කිව්වා. ඔන්න ඔය ටික විතරයි අපි කතා කරේ. හරි සරල දේවල් ටිකක් තමයි කතා කරේ. හරිද? අද තියෙනවා දැන් අපි orders දෙකක් ගැන කතා කරන්නේ. අද තියෙනවා ඊළඟ order එක ඇවිල්ලා ඒ order එකේ නම stop limit order. හරිද? stop limit order. stop limit order. හරි. ස්ටොප් ලිමිට් order එකක් පාවිච්චි කරද්දී ඉස්සල්ලාම buy පැත්ත මේ පාවිච්චි කරනවා මෙන්න මෙහෙම හේතු වලට සාමාන්‍යයෙන් ස්ටොප් ලිමිට් order එකක් පාවිච්චි කරන්නේ. බෝඩ් එකට එමු අපි. හ්ම්. හරි. පේනවනේ. ලිමිට් order එකක් අපි පාවිච්චි කරේ මේ buy පැත්ත. මේ buy පැත්ත. හරිද? buy පැත්ත බලා ගන්න මේ ලිමිට් order එකක් පාවිච්චි කරේ මෙන්න මෙහෙම අවස්ථාවලටනේ. මම coin එකක් තියෙනවා. අපි හිතමු මේ coin එකේ price එක තියෙනවා කියලා. 30ට. හරිද? 30ට තියෙනවා. මේ කොයින් එක ඩවුන් වෙයි කියලා අපිට හිතෙනවා 25ට වගේ. හරිද? අපි ඇනලයිස් කරලා බලුවම මේ කොයින් එක 25ට වගේ ඩවුන් වෙයි කියලා කන්ෆර්මේෂන් එකක් තියෙනවා. එතකොට 25ට වගේ ඩවුන් වෙයි වගේ කන්ෆර්මේෂන් එකක් තියෙනවා නම් අපි මොකද කරන්නේ? මේ කොයින් එක මේ මෙතනින් බයි කරන්නේ අපි මෙන්න මෙතනින් බයි කරනවා කියලා ලිමිට් ඕඩර් එකක් දාලා තියන්න පුළුවන්. ඒ කියන්නේ තියෙන මිලිට වැඩිය පහළට ආවට පස්සේ බයි කරනවා කියලා අපිට ඕඩර් එකක් දාලා තියන්න පුළුවන්. හැබැයි සමහර අවස්ථා එනවා කොයින් එකක් තියෙන මිලට වැඩිය උඩින් බයි කරන්න. හරිද? ඒ කියන්නේ දැන් තියෙන මිල 30 අපිට බයි කරන්න වෙනවා ටිකක් උඩින්. එහෙම බයි කරන්න වෙන අවස්ථා තියෙනවා. එතකොට එහෙම බයි කරන්න වෙන අවස්ථාවලදී අපි කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඇයි එහෙම බයි කරන්නේ? දැන් ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි අකඩෝ මේ 30ට ගන්න පුළුවන් එක ගිහිල්ලා 32ට ගන්න කියලා. හරිද? මෙන්න මෙහෙම අවස්ථා වෙනවා මාකට් එකේ. මාකට් එක අපි ඇනලයිස් කරගෙන යද්දී හරිද? අපි හිතමුකෝ මෙන්න මෙහෙම ඇවිල්ලා දැන් මේක මෙහෙම ගිහිල්ලා මෙන්න මේ වගේ තැනක තියෙනවා. හරිද? 30 තියෙනවා. මම 32 හරියනුත් කඩ ඉරක් දාගන්නම් ඈ. හරි එකක් දාගන්න. හිතන්න මෙතන 32 කියලා. හරිද? 32 කියලා හිතන්නකෝ. දැන් මාකට් එක තියෙන තැන තමයි මෙන්න මෙතන. මෙතන තමයි මාකට් එක ඇවිල්ලා තියෙන්නේ. අපිට කන්ෆර්මේෂන් එකක් තියෙනවා මෙන්න මෙහෙම. හරි? මේ කොයින් එක මෙන්න මේ 32 කියන කඩයිර පහු කරොත් එහෙම කෙලින්ම 45 වෙනකන් අප් වෙන්න පුළුවන්. හරිද? 45 වෙනකන් අප් වෙන්න පුළුවන් කියලා කන්ෆර්මේෂන් එකක් තියෙනවා. මොකද්ද මේ කන්ෆර්මේෂන් එක කොහෙන්ද එන්නේ? ඇනලයිස් කරාට පස්සේ මෙහෙම කන්ෆර්මේෂන් එකක් තියෙනවා. හරිද? මොනවද මේ 32 කියන රේඛාව පහු කරොත් 45 වෙනකන් අප් වෙනවා කියලා. හැබැයි 32 රේඛාවට යන්නේ නැතුව මේක මගින් හැරුණොත් බැරි වෙලාවත් 25 වෙනකම් වැටෙන්න පුළුවන්. 25 වෙනකම් වැටෙන්න පුළුවන්. 32කින් උඩට ගියොත් ෂුවර් වැඩේ. 32කින් උඩට ගියොත් 45 වෙනකම් යන්න පුළුවන්. නැත්නම් මේක 25 වගේ ලෙවල් එකකට එනකම් වැටෙන්න පුළුවන් 32කින් උඩට ගියේ නැත්තම්. අපි ටක් ගාලා දැන් බයි කරනවා. බයි කරාට පස්සේ 25ට වැටෙනවා. මොකද්ද වෙන්නේ? අපිට පාඩුයිනේ. හරිද? අපි පාඩු වෙන්නද වැඩේ කරන්නේ? නෑ. එහෙනම් අපිට දැන් බයි කරනවට වැඩිය හොඳ නැද්ද 32කින් උඩට ගියාට පස්සේ බයි කරන එක? 32කින් උඩට ගියාට පස්සේ බයි කරන එක හොඳයි. ඇයි ඒ 32කින් උඩට ගියොත් නේ අප් වෙනවා කියලා කන්ෆර්මේෂන් එකේ මේ වගේ දෙයක් ඒ කියන්නේ තියෙන මිලට වැඩි උඩින් බයි කරන්නේ මේක එහෙම අප් වෙනවා කියලා කන්ෆර්මේෂන් එකක් තියෙනවා නම් හරිද? නැත්තම් අපි මේ බයි කරනවා දැන් 30ට තියෙන එක 32කට ගන්න ඕනද අපි? නෑ. ඇයි මේක ඇනලයිස් කරාට පස්සේ අපිට කන්ෆර්මේෂන් එකක් තියෙනවා මෙතනින් උඩට ගිය දැන් අර කාලගුණ විද්‍යාවේ නිවුස් දාන්නේ මෙහෙම බදාද වෙනකම් වහින බදාදෙන් පස්සේ දිගටම වහිනවා කියලා. හරිද? එහෙම දානවනේ අන්න ඒ වගේ. 32 වෙනකන් අප් වෙනකොට 32කින් උඩට ගියොත් දිගටම අප් වෙනවා. නැත්නම් මේක වැටෙන්න පුළුවන් 25 වෙනකන්. එතකොට දැන් මේ මගින් බයි කරන එක මොනවද? මේ අවදානවා. chat එකට අවිල්ලා දෙනවා ලස්සන ප්‍රශ්න. හරිද? කවුද කන්ෆර්මේෂන් එක දෙන්නේ එතකොට?
අපි තමා කන්ෆර්මේෂන් එක ගන්න ඕනේ. ඇයි ඒ? තව ට්‍රේඩින් ඔයාලට උගන්වන්නේ අද විතරයි. හෙට ප්‍රැක්ටිකල් සෙෂන් එක තිබ්බහම ට්‍රේඩින් සාමාන්‍ය විස්පෝ ට්‍රේඩින් පැත්ත ඉවරයි. හරිද? දිගටම උගන්වන්නේ මොනවද? මාකට් ඇනලයිස්. හරිද? ඕක ඇනලයිස් කරන්න ඉගෙන ගත්තම අපි තමයි කන්ෆර්මේෂන් එක ගන්න. මේක මෙහෙම වෙන්න පුළුවන්, මේක මෙහෙම වෙන්න පුළුවන්. කවුරුවත් ඇවිල්ලා කියලා යන්නේ ඔයා දැන් බයි කරන්න ඕනේ. ඔයා දැන් සෙල් කරගන්න ඕනේ කියලා. අපි තමයි මේක කරගන්නේ. කැමරා රිකෝඩ් කරගන්න. හරි. දැන් බලන්නකෝ. මේ 32 රේඛාව තියෙනවනේ. දැන් අපිට ගන්න වෙලා තියෙන දැන් තියෙන්නේ 30. හැබැයි 32න් තමයි අපිට මොනවද? මිලදී ගන්න ඕනේ. තියෙන මිලට වැඩිය අඩුවෙන් මිලදී ගන්න නම් ලිමිට් ඕඩරයක් දානවා. ඒක අපි දන්නවා. හරිද? ලිමිට් ඕඩරයක් දානවානේ. හැබැයි තියෙන මිලට වැඩිය වැඩි මිලකින් මිලදී ගන්න අපිට ලිමිට් ඕඩර් එකකින් බෑ. ඒ කියන්නේ දැන් තියෙන්නේ 30ට 32න් බයි කරන්න 32ට ආවට පස්සේ බයි කරනවා කියලා ඕඩරයක් දාන්න අපිට ලිමිට් ඕඩර් එකකින් බෑ. ඒකට අපි පාවිච්චි කරනවා stop loss limit order. හරිද? මෙන්න මේ ඕඩර් එක පාවිච්චි කරනවා. මේක කෙටි කරලා Binance එකේ තියෙන්නේ stop limit order කියලා. හරි? පැහැදිලිද? එතකොට අපිට තියෙන මිලට වැඩියෙන් මිල දී ගන්න ඕන නම් අපි දාගන්න මොනවද? මෙන්න මේ ස්ටොප් ලිමිට් ඕඩර් එක තමයි දාන්නේ. ස්ටොප් ලිමිට් ඕඩර් එකේදී අපිට අර ලිමිට් ඕඩර් එකට වැඩි දේවල් ටිකක් කරන්න තියෙනවා. කියන්නේ ෆිල් කරන්න දේවල් ටිකක් තියෙනවා. ඒ ටික කරන විදිහ තමයි දැන් අපි බලන්න යන්නේ. ඉස්සල්ලාම ඇයි අපි මේ තියෙන මිලට වැඩියෙන් මිලදී ගන්න කියන එක තේරුණාද කියලා චුට්ටක් කියන්න. නැත්නම් ඔක ප්‍රශ්නයක් වෙලා තියෙන්න පුළුවන් ඔයාලට. චුට්ටක් කියන්න ඒක. හ්ම්. කැමරා ටික ඔන් කරගන්න. කැමරා ටික ඔන් කරගන්න. වැඩේ තේරුණාද? දැන් බලන්න ඕඩර් එක කොහොමද දාන්නේ කියලා. එහෙම හරිද? හරි. මේ තියෙන්නේ ස්ටොප් ලිමිට් ඕඩර් එකක් දාන්න ආවට පස්සේ තියෙන ඉන්ටර්ෆේස් එක අපිට පේන විදිහ. මේකේ තියෙනවා දැන් අපිට අරකේ අපිට හම්බුණානේ ප්‍රයිස් කියලා එකයි amount එකයි total එකයි මෙන්න මේ තුන හම්බුණානේ ළමයි අපිට ප්‍රයිස් කියන එක අපිට හම්බුණා ප්‍රයිස් කියන එකට දැම්මේ අපිට buy කරන්න ඕනේ තැන. හරිද? amount එකට දැම්මේ ඕන කොයින් ප්‍රමාණය ඕන නම් කොයින් ප්‍රමාණය එහෙම නැත්නම් මොනවද? ඩොලර්ස් ප්‍රමාණය ඩොලර්ස් ප්‍රමාණය total එකට දැම්මා. දැන් අපිට අලුතෙන් ඇවිල්ලා තියෙනවා මොකද්ද? stop කියලා ප්‍රයිස් එකක් ඇවිල්ලා තියෙනවා. හරිද? සරලව මේක වෙන වැඩේ කියලා දෙන්නම්. හැබැයි මේ වෙන වැඩේ කියලා දුන්නා කියලා මේ ඕඩරේ මඤ්ඤම් කරගන්න එපා. හරි සරලව පාවිච්චි කරන්න පුළුවන් එකක්. හරිද? අපිට ස්ටොප් කියන ප්‍රයිස් එකෙන් සරලවම කරන්නේ දැන් ප්‍රයිස් කියන එකෙන් තියෙන්නේ අපිට බයි කරන්න ඕනේ තැන බයි කරන්න ඕනේ තැන අහන්න. හරිද? ඒක අපි දන්නවා. ස්ටොප් කියන එක දැන් මේකත් සාමාන්‍යයෙන් ලිමිට් එක්ස්චේන්ජ් එක ලිමිට් ඕඩර් එක කියන concept එක තමයි වැඩ කරන්නේ. ඔය ස්ටොප් ලිමිට් ඕඩර් එකේදී කරලා තියෙන්නේ මෙන්න මේ ස්ටොප් කියලා ප්‍රයිස් එකක් දීලා තියෙනවනේ. මේ ඕඩරේ අපි දෙන ප්‍රයිස් එකට මේ ප්‍රයිස් එකට යනකම් ස්ටොප් ප්‍රයිස් එකට යනකම් මේ ඕඩරේ ඇක්ටිව් නැති ඕඩරයක් විදිහට තමයි තියාන්නේ. ඉන්ඇක්ටිව් ඕඩරයක් විදිහට තමයි තියාන්නේ. හරිද? ඒකල මේ ස්ටොප් කියන ප්‍රයිස් එකේදී තමයි අපි ස්ටොප් එකට දාන ප්‍රයිස් එකේදී තමයි ඕඩරේ ඇක්ටිව් වෙන්නේ. ඕඩරේ ඇක්ටිව් වෙනවයි බයි වෙනවයි කියන්නේ දෙකක්නේ. එතකොට ඕඩරේ ඇක්ටිව් වෙන්නේ ස්ටොප් කියන ප්‍රයිස් එකේදී බයි වෙන්නේ අපි ප්‍රයිස් එකට දෙන ප්‍රයිස් එක. හරිද? ප්‍රයිස් කියන එකට දෙන ප්‍රයිස් එකෙන් තමයි බයි වෙන්නේ. ස්ටොප් කියන එකෙන් තමයි ඕඩරේ මොනවද? ඇක්ටිව් වෙන්නේ. එතකම් මේ ඕඩරේ ඇක්ටිව් වෙනවද? එතකම් මේ ඕඩරේ ඇක්ටිව් වෙන්නේ නැහැ. එතකොට අපි ස්ටොප් එකට වෙන ප්‍රයිස් එකක් දීලා ප්‍රයිස් එකට වෙන ප්‍රයිස් එකක් දෙන්න පුළුවන්. හැබැයි අපිට ඕක කොහොම කරන්න ගියාම ඔයාලට මුල් කාලේ පැටලෙනවනේ. ඕනනම් දැන් මෙහෙම 45ට ගිහිල්ලා අහපව් 32ට ඩවුන් වුණාට පස්සේ මේක බයි වෙන්න. අන්න එහෙමත් ඕනනම් ඕඩර් එක ක්‍රියේට් කරන්න පුළුවන්. හරිද? එහෙම ඔයාලට බයි කරන්න ඕනේ නැහැ. සරලව මේක පැටලෙන්නේ නැතුව කරන්න තියෙන සරලම විදිය තමයි මේ ප්‍රයිස් එකට දෙනවනේ අපි බයි කරන්න ඕනේ. දැන් අපිට 30 තියෙන කොයින් එක 32න් අපිට බයි කරන්න ඕනේ. ස්ටොප් එකටත් 32ම දෙනවා. එතකොට ඔය කොයින් එක එතනින් බයි වෙයි. හරිද? සරලව කරගන්න පුළුවන් වැඩක්. දැන් අපිට ඕනේ කොහෙන් හරි කොයින් එක තියෙන මිලට වැඩි උඩින් බයි කරගන්න හින්දා හරි ප්‍රයිස් එකට දෙන එකම ස්ටොප් එකටත් දෙනවා. ඔන්න බලන්න මම එකපාරක් ඔයාලට කරලා පෙන්නන්න. එතකොට වැඩි අයිඩියා එකක් එයි ඈ. හරි. දැන් හිතන්නකෝ මෙන්න මේ කොයින් එක අපි ගමුකෝ ඈ. අපි ගමු මේ 2.4 තියෙනවා.
2.4 මේ කොයින් එක තියෙනවා. හරිද? 2.4 මේ කොයින් එක තියෙනවා. 2.4 තියෙන කොයින් එක 3.3 අපි හිතමු 2.4 තියෙන එක 3ට ගියාට පස්සේ තමයි අපිට බයි කරන්න ඕනේ. ඩොලර්ස් 3ට අප් වුණාට පස්සේ තමයි අපිට බයි කරගන්න ඕනේ. එහෙනම් අපි ප්‍රයිස් කියන එකට දාන්නේ අපිට බයි කරන්න ඕන තැන ප්‍රයිස් එකනේ. 3 දානවා. ස්ටොප් එකටත් දාන්නේ කීයද? 3ම දානවා. හරිද? දෙකටම එකම ප්‍රයිස් එක දානවා. අපිට බයි කරන්න ඕනේ තැන සරලවම අපිට බයි කරන්න ඕනේ 2.4 තියෙන එක 3ට ගියාට පස්සේ තමයි බයි කරන්න ඕනේ. හරි. ඊට පස්සේ අපෙන් අහන කොයින් කොච්චරද මෙහෙමයි කියලා අපි දානවා නිකන් මට ඕන ඩොලර්ස් 50ක බයි කරන්න කියලා. ඔන්න පහළ තියෙනවා buy ICP කියන එක ක්ලික් කරා. ඕඩර් කන්ෆර්මේෂන් එකක් එනවා මේ විදිහට. මේක නිකන් ඩබල් කන්ෆර්මේෂන් එකක් කියනවා කන්ෆර්ම් කරනවාද මේක අහනවා විස්තර ටික මෙන්න මෙතනින් මෙතනින් තමයි මේවා දාලා තියෙන්නේ මෙච්චරක බයි වෙන දාලා තියෙනවා මෙහෙම 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 කියලා විස්තරේ දාලා තියෙනවා. හරිද? කන්ෆර්ම් කරනවා මම. කන්ෆර්ම් කරපු ගමන් දැක්කද ඕඩරේ වැටුණා? දැන් ඕඩරේ වැටලා තියෙන්නේ අපිට. හරිද? මොකද්ද වැඩේ වැටලා තියෙන්නේ? දිනේ වෙලාවයි අර කලින් විදිහටම තියෙනවා. මොනවද? ICP USDT කියන කොයින් පෑග් එකේ දාලා තියෙන ටයිප් එක. අන්න පේනවද? ස්ටොප් ලිමිට් කියලා මෙතන පෙන්නුවාට ඕඩරේ හරිනම් මොකද්ද? ඕඩර් ටයිප් එක ස්ටොප් ලොස් ලිමිට්. හරිද? ස්ටොප් ලොස් ලිමිට් තමයි ටයිප් එක. බයි කරන්න සෙල් කරන්න දැම්මේ අපි බයි කරන්න දැම්මේ ප්‍රයිස් එක කීයද? 3. හරිද? 3ෙන් බයි කරන්න දාලා තියෙන්නේ. කොයින් කීයද? 16.66 බයි වෙනවලු. මේකට 49.98ක් කොස්ට් වෙනවා අපිට. මෙතන තියෙන ට්‍රිගර් කන්ඩිෂන් එක ඒ කියන්නේ අර ස්ටොප් ප්‍රයිස් එක 3ට ආවට පස්සේ තමයි අපිට බයි වෙන්නේ. හරිද? හරි. දැන් මෙන්න මේක තේරුණාද ඕඩරේ වැටෙන විදිය? දැන් අපිට මේක ඩොලර්ස් 3 කියන්නේ දැන් අපේ මිල තියෙන්නේ 15 2.7 තමයි ප්‍රයිස් එක තියෙන්නේ 3ට ආවට පස්සේ තමයි බයි වෙන්නේ. මේ ඕඩරේ තෝරන වෙලාවක අර වගේම මොනවද? කැන්සල් කරලා දාන්න පුළුවන් අපිට. මම කැන්සල් කරලා දැම්මා. ආපහු ඩොලර්ස් ටික අපිට හම්බ වෙනවා. තේරුණාද? හරි සරලයි. දැන් අපි තියෙන මිලට වැඩිය අඩුවෙන් කොයින් එකක් බයි කරන්න දන්නවද? 30ට තියෙන කොයින් එක 25න් බයි කරන්න ඕන නම් ඕඩරයක් දාන්න දන්නවද? දන්නවා. කොහොමද මොකද්ද ලිමිට් ඕඩරයක් දාන්නනේ තියෙන්නේ. 30ට තියෙන කොයින් එක 32කින් බයි කරන්න ඕන නම් ඒකට ඕඩරයක් දාන්න දන්නවද? දන්නවා. ස්ටොප් ලිමිට් ඕඩරයක් දාන්න තියෙන්නේ. හරි. ඕඩරේ සම්පූර්ණ තේරුණාද කියලා කියන්න. අපිට සෙල් පැත්තට යන්න පුළුවන් එතකොට. තේරලා තියෙන ඔක්කොටම. හරි. මේ මේ තව පොඩ්ඩක් කියලා දෙන්න කියලා දාන්න එපා. හරිද? පැහැදිලි නැත්තම් පැහැදිලි නැති තැන දාන්න මම ඔයාලට තනියම හරි කියලා දෙන්න. හරිද? ඕම හැම කෙනාම නිකන් තව ටිකක් නිකන් කියන්නකෝ බලන්න තව පාරක්. කොහොමද වැඩේ කියලා බලන්න කියලා. එතකොට මම ආයෙ පාරක් උගුර කඩාගෙන මේ කෑ ගහන්න එපා. මේ පැහැදිලි නැති තැන කියන්න පොයින්ට් එක මොකද්ද කියලා. එතකොට ලේසි වැඩේ. අනේ ප්‍රබෝධ මෙච්චර කියල් දීලා ඇයි ඒක උඩින් බයි කරන්න කියලා අහනවනේ අනේ. දැන් මං ඕඩරේ කරන්න කලින් මොකද්ද කරේ? ඈ දැන් ඕඩරේ කරන්න කලින් මං කරේ මොකද්ද? ඇයි ඕක උඩින් බයි කරන්න හේතුව කියලා. මොකුත් කරන්න දෙයක් නැහැ මේක ඔයාලට සරලව කරන්න තියෙන්නේ මොකක්ද දන්නවද? දැන් ඔයාලට ඕනේ වැඩේ කොහෙන් හරි වෙන්නනේ ඕනේ. හරිද? ඒකනේ වෙන්න ඕනේ අපිට. අපිට ඕනේ මෙතන තියෙන කොයින් එක මෙතෙන්ට ගියාට පස්සේ බයි කරන්න 30ට තියෙන එක 32ට ගියාට පස්සේ බයි කරගන්නනේ ඕනේ අපිට. 30ට තියෙන එක 32ට ගියාට පස්සේ බයි කරගන්න නම් ස්ටොප් ලිමිට් ඕඩරේ සිලෙක්ට් කරාට පස්සේ ස්ටොප් එකටත් 32 දානවා මේකටත් 32 දානවා. හරිද? එකම ප්‍රයිස් එක දෙකටම දානවා. දෙකටම දාලා ඕඩරේ දාපුවාම ඒ තැනින් බයි වෙනවා. ඒ සරල ලේසිම ක්‍රමය ඕක. අර දෙකක් හිතන්න එපා ඕඩරේ ඇක්ටිව් වෙනවා අරව මේ ඔය මුකුත් හිතන්න නැතුව මේ දේ Tamanට ඕනේ 32කින් බයි කරගන්න නම් මේකට ප්‍රයිස් දෙකම දාන්න.
වෙනස්ව දාන විදිය කියලා දුන්නේ නැත්te වෙනස්ව දාන විදිය කිව්වොත් එහෙනම් පැටලව ගන්නවා. ඔයාලා මේ ඇක්ටිව් වෙනවා ආයෙ බයි වෙනවා. ඔහොම කියලා කිව්වම පැටලනවා. දැන් ඔයාලට ඕනේ වැඩේ වෙන්නනේ. වැඩේ වෙන්න ලේසිම විදියක් තමයි මේක. අපි සෙල් පැත්තට යන්ද? හරි. අපි ඊළඟට යන්නේ සෙල් පැත්තට. හරිද? සෙල් පැත්තට යන්න කලින් මේක පෙන්ලා ඉන්න. දැන් අපි බයි පැත්ත කරානේ. තියෙන මිලට වැඩිය පහලින් ගන්න නම් ලිමිට් බයි එක. ලිමිට් බයි. හරිද? තියෙන මිලට වැඩිය ඉහලින් විකුණන්න නම් ලිමිට් සෙල්. හරිද? තියෙන මිලට වැඩිය උඩින් මිලදී ගන්න නම් ස්ටොප් ලිමිට් බයි. හරිද? තියෙන මිලට වැඩිය පහලින් විකුණන්න නම් ස්ටොප් ලිමිට් සෙල්. දැන් ඔයාලට මේක එන ගොන් වැඩක් කියලා වගේ තේරෙන්නේ නැද්ද? මෙච්ච උඩින් විකුණන්න පුළුවන් එක ඇයි යටින් විකුණන්නේ කියලා. එහෙම නිකන් ගොන් වැඩක් කියලා හිතනවනේ ටක් ගාලා බැලුවමට. ඔය එහෙම වික්කොත් ගොන් වැඩක් තමයි සාමාන්‍ය. හරිද? හැබැයි ඕක කරන්න වෙන අවස්ථා එනවා. මෙන්න මෙහෙම අවස්ථාවක් ආවොත් එහෙම. හරිද? ඔන්න බලන්න. කොයින් එකක් අපි හිතමුකෝ අපි බයි කරලා තියෙනවා කියලා අපි ගෙන යන කොයින් එකක් මෙන්න මෙතනදී අපි බයි කරනවා. මෙතන තියෙන ප්‍රයිස් එක ඇවිල්ලා හිතන්නකෝ $20යි කියලා. $20ෙන් බයි කරනවා. දැන් අපි මේ කොයින් එකෙන් කොයින් 10ක් බයි කරලා තියෙනවා. අපි ගාව කොයින් ටික තියෙනවා. හරිද? මාකට් එක අප් වෙනවා. අප් වෙලා දැන් තියෙන්නේ $40. හරිද? $40ට අප් වෙලා තියෙන්නේ. 20 අපි බයි කරේ 20ෙන් දැන් 40ට අප් වෙලා තියෙන්නේ. දැන් ප්‍රොෆිට්ද ලොස්ද? ප්‍රොෆිට් පැත්තේ ඉන්නේ එකට එකක් ලාභයි. දැන් අපි $100ක බයි කරලා තිබ්බනම් මෙතෙන්දදී $200යි. $200ක බයි කරලා තිබ්බනම් මෙතෙන්දදී $400ක් වෙලා තියෙන අපි ප්‍රොෆිට් පැත්තේ ඉන්නේ. හරිද? මාකට් එකේ කන්ෆර්මේෂන් එකක් එනවා. දැන් අපිට ටාගට් එක තියෙන්නේ මේක 40න් විකුණන්න නෙමෙයි 60ට ගියාට පස්සේ විකුණන්න. අපේ ටාගට් එක තියෙන්නේ 60ට ගියාට පස්සේ විකුණන්න. තාම 40ට විතරයි අප් වෙලා තියෙන්නේ. හරිද? මේක 60ට යන්න පුළුවන් කියලා කන්ෆර්මේෂන් එකක් තියෙනවා කියලා හිතන්න. මාකට් එක ඊට පස්සේ නිකන් පොඩ්ඩක් කොහොම කඩා වැටෙන්න ගන්න ඕන. දැන් හිතන්නකෝ 39ට විතර වැටලා තියෙන දැන් මේක. හරිද? ඔයා ඇනලයිස් එකක් කරලා බලනවා. එතකොට එනවා මෙන්න මෙහෙම කන්ෆර්මේෂන් එක. මේක 35න් පල්ලෙහාට ආවොත් එහෙම නැවත 20 වෙනකම් වැටෙන්න පුළුවන්. හරිද? 35න් පල්ලෙහාට ආවොත් නැවත 20 වෙනකම් වැටෙන්න පුළුවන්. නැත්තම් මේක මෙතනින් හැරලා ආපහු 60 වෙනකම් අප් වෙන්න පුළුවන්. හරිද? 35න් පල්ලෙහාට ආවොත් විතරයි මේක 20 වෙනකම් ඩවුන් වෙන්නේ. නැත්තම් මේක 60 වෙනකම් යනවා. 60න් විකුණන්න තියෙන එක 40න් විකුණන එක අපරාධ කියලා හිතනවනේ. හරිද? හැබැයි ඒ වගේද ඉඳ තියාගෙන ඉඳලා 35න් පල්ලෙහාට අවිල්ලා මේක 20 වරනොත් එහෙම තිබ්බ ටික නැති වෙයි. හරිද? ඒ වෙලාවට අපිට ඕඩර් එකක් සෙටප් කරන්න ඕන මෙහෙම. මේ 35න් පල්ලෙහාට එන්න આવොත් විතරක් සෙල් වෙන්න. ඒ කියන්නේ මෙහෙට ආවට සෙල් වෙන්න එපා. 35න් පල්ලෙහාට එන්න આવොත් විතරක් විකිනෙන්නේ. ඇයි? එතකොට අපිට ලාභයක් පිට විකුණන්න පුළුවන්. 20ට ගත්ත එක 35ට වික්කොත් කොහොමද ලාභයිනේ. හරිද? නැත්නම් සෙල් වෙන්න එපා. දැන් උඩට ගියොත් අපරාධනේ. 60 වෙනකන් ගියොත් එහෙම තියාගෙන ඉන්න. හදිස්සියවත් මේක 35න් පල්ලෙහාට එන්න આવොත් විතරක් සෙල් වෙන්න කියලා මේ 35 යටින් මොනව කරන්න පුළුවන්ද? ස්ටොප් ලිමිට් සෙල් ඕඩර් එකක් දාලා තියන්න පුළුවන්. එතකොට අපිට දාන්න වෙන්නේ දැන් මාකට් එක 39 තියෙන්නේ 35න් මොකද දාන්න වෙන්නේ? ස්ටොප් ලිමිට් සෙල් ඕඩර් එක දාන්න වෙන්නේ. හරිද? අන්න එහෙම ඕඩර් එකක් දාන්න වෙනකොට තියෙන මිලට වැඩිය කොහෙන්ද දාන්න වෙන්නේ සෙල් ඕඩර් එක? 15. මේ ඕඩර් එක දාන්නේ බැරි වෙලාවත් આવොත් විතරයි. මේක උඩට ගියා කියලා මේක මේ ඕඩර් එක ඇක්ටිව් වෙනවද? නෑ. උඩට ගියා කියලා මේ ඕඩර් එක ඇක්ටිව් වෙන්නේ නෑ.
හරි. හරි. කියන්න මේ වැඩ තේරුණාද කියලා මේ සිද්ධිය ඇයි තියෙන මිලට වැඩිය පහලින් විකුණන්න වෙන අවස්ථා එන්නේ කියලා? තේරුණාද ළමයි? ඔයාලට. හ්ම්. වැඩ තේරුණානේ. හරි. ඉන්න. දැන් මම ඔයාලට පෙන්නන්නම් ඒක. හරිද? ඔන්න එනවා අපි ස්ටොප් ලිමිට් සෙල් පැත්තට. හරිද? ස්ටොප් ලිමිට් සෙල් පැත්තට ආවට පස්සේ ස්ටොප් ලිමිට් සෙල් පැත්තට ආවට පස්සේ මේකේ තියෙනවා ස්ටොප් ප්‍රයිස් එකක් තියෙනවා ලිමිට්. දැන් අපිට තියෙන මිලට වැඩිය පහලින් නම් සෙල් කරන්න. ඉස්සෙල්ලා අපි කොයින් ටිකක් බයි කරන් ඉමු. හරිද? බයි කරලා තියෙන්න ඕනේ සෙල් කරන්න. හිතන්න මේක දැන් පහලින් බයි කරලා දැන් ප්‍රොෆිට් පැත්තේ තියෙන කොයින් ටිකක් කියලා. දැන් අපි ගාව කොයින් 18ක් තියෙනවා. මේ කොයින් 18 මොනවද? අපිට ඕනේ අපේ විකුණන්න ටාගට් එක තියෙන්නේ මේක ඩොලර් 5ට ගියාට පස්සේ විකුණන්න ටාගට් එක තියෙන්නේ. හැබැයි හදිස්සියේවත් මෙන්න මේ කඩ ඉර මේ රතු කහපාට ඉරක් තියෙන්නේ. කහපාට ඉර තියෙන 2.5න් මේක දැන් 2.7 තියෙන්නේ. 2.5න් පල්ලෙහාට එන්න આવොත් විතරක් මම සෙල් කරනවා. එහෙනම් ස්ටොප් ප්‍රයිස් එකට දානවා කීයද? 2.5. හරිද? සාමාන්‍යයෙන් ওই ලයින් එකට යට ප්‍රයිස් එකක් තමයි දාගන්න ඕනේ. ලයින් එකෙන් ප්‍රයිස් එක දාන්නේ නැහැ. මම නිකන් මේකට දාන්න රවුම් වෙන්නේ 2.5. හරි. මෙතෙන්ටත් දානවා 2.5. දැන් කොයින් එක තියෙන්නේ වැඩි මිලක අපි දාන්නේ පහලින් ඕඩරේ. හරිද? කොයින් ටික ඔක්කොම සෙල් වෙන්න කියලා මම ඕඩරේ සෙටප් කරනවා. ආ. ඔන්න කන්ෆර්ම් දුන්නා. දැක්කද සෙල් ඕඩරයක් කරනවා අර වගේම? ICP කොයින් එක සෙල් ඕඩරයක් ස්ටොප් ලොස් ලිමිට් 2.5 තමයි ප්‍රයිස් එක. ඒ කියන්නේ හදිසියෙවත් අර ඉරෙන් පල්ලෙහාට එන්න මෙන්න මේ ඉරෙන් පල්ලෙහාට එන්න આવොත් විතරයි මේක සෙල් වෙන්නේ. නැත්තම් සෙල් වෙනවද? හරිද? නැත්තම් සෙල් වෙන්නේ නැහැ. හරි. පැහැදිලි නේ වැඩේ. මේ ඕඩරේ තෝරන වෙලාවක මොනවද කරන්න පුළුවන්ද? කැන්සල් කරලා දාන්න පුළුවන්. හරි. ස්ටොප් ලිමිට් ඕඩරේ සම්පූර්ණ පැහැදිලිද වැඩේ? පැහැදිලි වුණාද? අයියෝ අහන ප්‍රශ්න ළමයි ඒවා. අය දැම්මනේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් දාලා තියෙනවානේ. 2.4 තිබ්බ එක 2.5ට සෙල් කරලා කොහොමද ප්‍රොෆිට් එකක් ගන්න? රෙකෝඩින් එක බලන්න අහපව් තේරෙයි එතකොට. කොහොමද එහෙම ප්‍රොෆිට් එකක් එන්නේ කියලා. ඒකයි කියන්නේ මේ ලෙසන් එක විනාඩි දෙකක් මිස් වුණොත් එහෙනම් මොකද්ද වෙන්නේ? කෙලින්ම මොංගල් වෙලා යනවා ඊළඟ කොටස උගන්නද්දී. ඇයි? මොකටද දැන් වරු කරේ අර 2.7න් තියෙන එක 2.5ට වික්කයි කියලා වගේ හිතනවා. අර කෑල්ල හදිස්සියවත් ඇහුන්නේ නැතුනොත් එහෙම මේක විකුණන්නේ මෙන්න මෙහෙම හේතුවක් හින්දා කියන කෑල්ල අහගෙන හිටියේ නැතුනොත් එහෙම වෙනවනේ. ඒ හින්දා මේ ලෙසන් එකට පුල් අවධානය දීලා ඉන්න. හරිද? හරි. අපි ඉස්සරහට යමු. ඊළඟට දෙනවා නියම ඕඩරයක්. හරිද? අන්න පාඩුව අවම කරගන්න එකක් තමයි මේ ඕඩරෙන් වෙන්නේ ඇත්තරම. හරිද? ඇයි අපිට මේක හදිස්සියවත් පහළ වැටලා 20න් විකුණන්න වෙන එක තමයි අපි 35න් විකුණලා මොනවද? අර වෙන්න තියෙන වැඩි පාඩුව අපි අවම කරගන්න. හරි. ගොඩක් අයට තේරලා තියෙනවා කියන්නේ ඉතින් මම ආයෙ මේක රිපීට් කර කර ඉන්නේ නැහැ. හරිද? එහෙම කාට හරි අවුල් ගියා නම් රෙකෝඩින් එක බලන්න රෙකෝඩින් එක එකපාර බලලා තේරෙන්නේ නැත්නම් සපෝට් ටීම් එකට මෙසේජ් එකක් දාන්න. එතකොට අපි රිප්ලයි එකක් දෙනවා. ම්ම් හරි මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. ඊළඟට අපිට තියෙනවා OCO ඕඩර්. හරි.
දැන් බලමු. O C O මේක මොකද්ද? 1 cancel the other. හරිද? cancel the other. 1 cancel the other කියලා කියනවා. මොනවද අනේ හැලි ගොඩක් එන්නේ මේකට? stop මොකද්ද? order active නැත්නම් එකම සෙයාස් ටිකට බැරිද ඔක 35ට stop cell එකයි 60 limit එකයි cell එකක් දාන්න. එහෙම දාන්න බෑ. එහෙම දාන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒක ඉස්සරහට බලමු. ස්ටොප් එකටයි ප්‍රයිස් එකටයි වැලියු දෙකක් යූස් කරන වෙලාව ප්‍රයිස් එක ස්ටොප් වලට ඇවිත් ඕඩර් එක ඇක්ටිව් වෙලා ප්‍රයිස් වලට නැත්නම් ඕඩර් එක කැන්සල් වෙනවද? නෑ ඔහේ තියෙනවා ඇක්ටිව් වෙලා ඔහේ තියෙනවා අර බයි වෙන්නේ නැතුව. ඒ ප්‍රයිස් එකට આવත් විතරයි බයි වෙන්නේ. ඩිස්ප්ලේ එක හරහා යන දාන දෙයක් chat එකට දාන්න ඈ ඩිස්ප්ලේ එක හරහා යන්න දාන දෙයක් chat මට තේරෙන්නේ නැහැ කියන එක. ඩිස්ප්ලේ එක යන්න හරහා යන දෙයක් chat එකට දාන්න කියලා. ස්ටොප් එකට ප්‍රයිස් එකට වැලියු දෙක යූස් කරනවා ඒකට උත්තර දුන්නා මගේ කැමරා එක ඔන්නලා ලැප්ටොප් එකේ අප්ඩේට් එකක් කරන්න කියනවා කමක් නැද්ද මෙහෙම විදියට කමන්නේ මේ අනේ මන්ද අප්පා හරි හරිම විනෝදයි දැන් අපි යන්නේ ඊළඟ පාඩම මේ සුපිරි මෙහෙම පන්තියක් කවදාවත් හම්බෙලා නැහැ මේ මොනවද අපි දැන් කරන්න යන්නේ OC ඕඩර් එක හරිද මේක මරු ඕඩර් එකක් මේ ඕඩර් එක ඇවිල්ලා මේකේ හරි ලස්සන වැඩක් කරන්න පුළුවන්. හරිද? දැන් අපි ඔච්චරලා කතා කරපු වගේ දැන් හිතනවා මෙන්න මෙහෙම එකක් මේ සාමාන්‍ය දැනීම් ප්‍රශ්නයක්. මේකට උත්තර හොයාගන්න. හරිද? උත්තර හොයාගත්තොත් chat එකට දාන්නවා මම කියනකන් ඉන්නේ. කොයින් එකක් අප්පීගෙන ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා දැන් මෙන්න මෙහෙම තැනක තියෙනවා. හරිද? මෙතන ප්‍රයිස් එක අපි දාමු මෙතන ප්‍රයිස් එක ගමු $30යි කියලා. හරිද? පහලට ගිහිල්ලා ආපු තැන ගමු අපි මෙතන ඇවිල්ලා 25යි. හරිද? මේ උඩම තැන ගමු අපි කීයද? 60යි කියලා ගමුකෝ. හරිද? තව කෑල්ලක් මේ හරිය මම ඇඩ් කරන්න. අන්න හොඳා මාකට් එක ගිහිල්ලා තියෙන්නේ. මෙතන ප්‍රයිස් එක ඇවිල්ලා 38යි. සෝරි. 32යි. හරි. ඔබද ලක්ෂපති මමද ලක්ෂපති තමයි දැන් මේ පටන් ගත්තේ. හරිද? මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න තියෙන්නේ. මාකට් එක මෙන්න මෙහෙම ගිහිල්ලා තියෙනවා. මෙහෙම ගිහිල්ලා දැන් මෙන්න මෙතන තමයි තියෙන්නේ. දැන් මේක තමයි ඇවිල්ලා මොකද්ද? CMP එකේ කියන්නේ මොකද්ද? දන්නේ නැත්තම් කමන්නේ. හරිද? ඒක දැනගන්න ඕනේ නැහැ. මේ තියෙන CMP එක. CMP කියලා කියලා කිය. හරි. මේ තමයි CMP එක. මේ කොයින් එක මම ඇනලයිස් කරනවා. ඇනලයිස් කරලා බලනවා මේ මාකට් එක මෙතනින් එහාට අප් වෙන්න පුළුවන්ද? ඩවුන් වෙන්න පුළුවන්ද කියලා බලනවා. අප් වෙන්න පුළුවන්ද ඩවුන් වෙන්නද කියලා බලද්දී මට එනවා මෙන්න මෙහෙම කන්ෆර්මේෂන් එකක්. මේ කොයින් එක හරිද මම ඒක වෙන පාටකින් අඳින්නම්. එතකොට ඔයාලට පැහැදිලිව පේනවනේ යන්න පුළුවන් විදිය. අපි අඳිමු පුදු පාටින් අලු පාටින් වගේ. ඒ පාටින් අඳින්න. හරිද? මේ කොයින් එක මට ඇනලයිස් එකෙන් එන කන්ෆර්මේෂන් එක තමයි මෙන්න මේ 25ට වැටිලා ඊට පස්සේ මේ කොයින් එක 60 වෙනකන් අප් වෙන්න පුළුවන්. ඔන්න පළවෙනි කන්ෆර්මේෂන් එක ඇවිල්ලා තියෙනවා. හරිද? පළවෙනි එක ආවේ මට කන්ෆර්මේෂන් එක මේක 25 වෙනකම් වැටෙන්න පුළුවන්. 25 වෙනකම් වැටිලා 60 වෙනකම් අප් වෙන්න පුළුවන්. හරිද? හැබැයි බැරි වෙලාවත් මේක 25 වෙනකම් වැටෙන්නේ නැති වුණත් 32 පැන්නොත් එහෙම මෙන්න මේ 32 රේඛාව පැන්නොත් එහෙම කොහොමත් 60 වෙනකම් අප් වෙනවා. 25ට වැටිලා අප් වෙන්නත් පුළුවන්. ඒක තමයි ප්‍රධාන කන්ෆර්මේෂන් එක. හැබැයි නැතත් මේක ගිහිල්ලා හදිසියෙ 32කින් උඩට ගියොත් එහෙම 60 වෙනකම් අප් වෙනවා. හරිද? දැන් මම මේ අහන කට්ටිය පමණක් මේ ප්‍රශ්නෙට උත්තරය දෙන්න.
හරිද? chat එකට දාන්න එපාමු. හරිද? chat එකට දැම්මොත් එහෙම මේකට උත්තරේ මෝඩෙක් යා. හරිද? පොඩ්ඩක් ඉන්නවා. හොස්ට් එකක් දාගන්න එක. සංකල්පල 7 දෙනෙක් විතර ඉන්නවනේ මේ ක්ලාස් එකේ. හරි. අපි කැමරා ඕෆ් කරන් ඉන්න කට්ටියගෙන් අහමු වෙනසකටත් එක්කන් ඈ. කැමරා ඕෆ් කරන් ඉන්නම ඇවිල්ලා යහම් ඉස්සල්ලාම ගෑල් ළමෙක්ගෙන් අහනද පිරිමි ළමෙක්ගෙන් අහනද? පිරිමි ළමෙක්ගෙන් අහමුකෝ අපි. ප්‍රදීප් ඔය ඔබල මයික් එක ඔන් කරන්න පුළුවන් ඔයාට. බලන්න. මයික් එක ඔන් කරන්න බලන්න ප්‍රදීප්. ඔය කොළ පාට ටී-ෂර්ට් එකක් අරන් ඉන්න එක්කෙනා. කොහොමින්ද ඔයා කතා කරන එක මට ඇහෙන්නේ නැහැ. හරිද පොඩ්ඩක් ඉන්න. දැන් කතා කරන්න බලන්න ඇහෙනවද බලන්න. ඒත් ඇහෙන්නේ නැහැ. හරි. දැන් ඇහෙනවා මට හොඳට පැහැදිලිව ඇහෙනවා. මේ ප්‍රශ්නේ තමයි ප්‍රදීප් ඔයාට මේ කොයින් එක බයි කරන්න මන් දෙනවා ඩොලර් 100ක්. හරිද? ඩොලර් 100ක් ඔයාට දෙනවා. ඔයා මොකද්ද දාන ඕඩරේ කියලා කියන්න බලන්න මට. ඕක ඈ ස්ටොප් ලිමිට් එකේ සෙල් එකේ ඇහෙන්නේ ස්ටොප් ලිමිට් සෙල් එකක් බයි කරන්න ස්ටොප් ලිමිට් සෙල් එකක් දානවද ඔයා? බයි කරන්න ඔව් බයි කරන්න ඕනේ. තාම බයි කරලා නැහැ. අපිට මට මේ බයි කරන්න තැනක් ඕනේ. කොහෙද දාන්නේ? 25 දී 25 මොකද්ද දාන ඕඩර් එක? ස්ටොප් ලිමිට් බයි එක ප්‍රදීප් දානවා 25 දී ස්ටොප් ලිමිට් බයි එක. ඔයාලට සිතැඟි පරිදි මේ ඕඩර්ස් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඕඩර් වර්ග තුනක් කරලා තියෙන්නේ. මාකට් ඕඩර් දානවා, ලිමිට් ඕඩර් දානවා, ස්ටොප් ලිමිට් ඕඩර් දානවා. ඕන ඕඩර් එකකින් දාන්න කමන්නේ. හරි ප්‍රදීප්. හරි thank you ඈ. මයික් එක ඕෆ් කරගන්නකෝ. ඊළඟට අපි අහමු ගෑනමෙක්ගේ. කවුද? පියුමි පෙරේරා. ඔයා ඔන් කරන්න බලන්න මයික් එක. හරි. ඔයත් කැමරා ඔෆ් කරගෙන ඉන්න කට්ටියකින් ප්‍රශ්න අහමු කිව්වහම ටක් ගාලා කැමරා ඔන් කරපු ගොඩ එක්කෙනෙක් නේද? නෑ ඔන් කරන් හිටියේ සර් මේ WhatsApp එකට මැසේජ් එකක් ආව ඒක එකපාරේ වුණා ඒකයි. හරි. මම මේ කට්ටිය ඔය කැමරා ඔන් කරන්න මේ ප්‍රශ්න අහන්නේ. දැන් බලන්න. මේ ඔයාට මේක දුන්නොත් එහෙනම් මේ ඩොලර් 100 ඔයා කොහෙන්ද බයි කරන්නේ? පියුමි 30න් බයි කරන්න. 30න් බයි කරනවා. මොකද්ද දාන ඕඩරේ ඔයා? ඈ මොකද්ද දාන්නේ?
කාගෙන් හරි රහසින් අහනවද ඔය ළඟ ඉන්න කෙනෙක් නෑනේ. නෑ. ආ මොකක්ද දාන ඕඩර් එක? ඈ පියුමි වෙලා යනවා. දැන් ඉතින් ඕඩරේ දාන්න ආවට පස්සේ කොයින් එකක් බයි කරන්න දැන් ගියාට පස්සේ ආයේ කල්පනා කර කර 17 එහෙම ඉන්න බෑ. දැන් ටක් ගාලා තමන් දාන ඕඩරේ බලලා කොයින් එක බයි කරගන්න පුළුවන් වෙන්න ඕනේ. බෑ ඕඩරේ දාන්න දන්නේ නැහැ. පියුමි අද අලුතෙන් ආපු එක්කෙනෙක්ද? නෑ. කලින් ක්ලාස් වලට හිටියද? ඔව්. ඕඩර්ස් ටික තේරුණාද? තේරුණා නම් දැන් කියන්නකෝ ඉතින් උත්තරේ එහෙනම්. දැන් ඔය ගෙවල් වල රන් වෙන කට්ටිය එහෙම මයික් ඔෆ් කරන් තමයි රන් වෙන්න ඕන. ඔයාගේ ශබ්ද බද්ද ඇහෙනවා අපිට. පියුමි ඔයාගේ මයික් එක ඔෆ් වුණා. ඔන් කරගන්න. පියුමි හරි. ඉක්මනට. තේරෙන්නේ අර නැහැ. කියන්න 25න් බයි කරනවා කියලා දැන් සල්ලිත් තියෙනවා, බයිනෑන්ස් එකක් තියෙනවා, account එකක් තියෙනවා, මමත් ඉන්නවා. ඔයත් ඉන්නව මොනවද? 25න් ඔව් 25න් මොකද්ද? 25න් බයි කරලා දැන් 32න් මේ එහාට ගියොත් කෙලින්ම යනවනේ ඕඩර් එක. මේමයි ඔන්න නැවත ප්‍රශ්නේ අහගන්න. 30න් 30 තමයි දැන් තියෙන ප්‍රයිස් එක. මේක මෙතෙන්ට වැටිලා අප් වෙන්න පුළුවන්. ඔන්න ප්‍රධාන කන්ෆර්මේෂන් එක 25ට යනකම් වැටලා අප් වෙන්න පුළුවන්. හරිද? එහෙම නැත්තම් මේ 32 එකක් තියෙනවානේ. මෙන්න මෙතනින් උඩට ගියොත් එහෙම කොහොමත් 60 වෙනකම් අප් වෙන්න පුළුවන්. මේක මෙතෙන්ට වැටලා 25ට වැටලා අප් වෙන්නත් පුළුවන්. හරිද? වැඩිපුර බල තියෙන්නේ මේ 25ට වැටලා අප් වෙන්න පුළුවන් කියලා පළවෙනි කන්ෆර්මේෂන් එක ආවේ. හැබැයි 32කින් උඩට ගියත් 60 වෙනකම් අප් වෙනවා. දැන් තියෙන්නේ 30. ටැග් එකක් දෙනවා ඇත්තටම. ඉතින් දැන් හරියට උත්තර දෙන කට්ටිය බලලා. පියුමි බැරිද? මේ බැහැ නේද? 25න් බයි කරලා ඔය 25න් බයි කරන්නේ මොන ඕඩර් එකකින්ද කියලා කියන්න. මම ඇහෙන්නේ? මතක නෑ සර්. මතක නෑ නේද? හරි. කලින් එක්කෙනා ප්‍රදීප්. මෙයා ආවිලා පියුමි පෙරේරා. හරි. ඊළඟට අපි යන් ගෑනු ළමයට උත්තර දී ගන්න බලනවා. දැන් තව ගෑනු ළමෙක් ගාවට යන්න. මේකට කවුද? කවුද ඔය 80 කියලා ඉන්නේ? ඔයා ඔන් කරන්න බලන්න මයික් එක. ඈ ඔන් වෙලා නෑනේ. ඔව් ඔපට එනකොට එනවා. ඔයාගේ දැන් ඔන් කරන්න. කෝ මයික් එකක් නැහැ. අහපු උත්තරේ අහපු කෙනක් නැද්ද? තරංගයට එන්න කලින්ම වේදිකාවෙන් බැලලා ගිහින්. බලන්න ඉතින් තරදුනාට කමක් නැහැ. උත්තරේ තමයි යෝනා. එයා නැති හින්දා අපි යන් වෙන කෙනෙක් ගාවට. කවුද අපි අහමු? කවුසි ඔය ඩබලක් ඉන්නේ ක්ලාස් එකේ. ඔයාලා දෙන්න මොළ දෙකක් එකතු වෙලා උත්තර දෙන්න ඕන. කොහොමත් හරි උත්තර දෙන්න එපායි. ඔයාලා දෙන්න මයික් ඔන් කරන්න බලන්න.
සර් මම 32න් බයි කරනවා ස්ටොප් ලිමිට් එකෙන් තමයි දාන්නේ. ඔව් 32කින් බයි කරනවා 32කින් ස්ටොප් ලිමිට් ඕඩරයක් දානවා කියලාද කියන්නේ? ඔව් සර්. 32කින් ස්ටොප් ලිමිට් ඕඩරයක් දානවා. ප්‍රදීප් 32කින් මේ 25න් ස්ටොප් ලිමිට් ඕඩරයක් දානවා නියමයි. කවුරු හරි දෙන්න එක්කෙනෙක් වැරදි වෙන්න ඕනේ. හරිද? මේක ඇවිල්ලා කවුද මෙයා නේද? කවුසිනේ. හරිද? කවුසි. ප්‍රශ්නේ යනවා දිගටම. දැන් එමු අපි පිරිමි ළමෙක් ගාවට. කැමරා ඔෆ් කරගෙන ඉන්න කෙනෙක්ගෙන් අල්ලමු. ඒක හොඳයි. කැමරා ඔෆ් කරන් ඉන්න කට්ටිය කවුද ඉන්නේ? මේ ඒක නෙමෙයි අර ඇක්ටින් තමයි මරුම. හරිද? තාකල කැමරා ඔෆ් කරන් ඉන්න කෙනෙක්ගෙන් අහම කිව්වහම දන්නේ නැහැ වගේ කැමරා ඔන් කරලා මං එවලින් ඉඳලා ඔන් කරගෙන හිටියා වගේ කොහොම ඉන්නව බලාගෙන. ඒක හොඳයි ඒක. දෙවනි ඉනිමට තමයි ඒක වඩාත් ගැලපෙන්නේ. ක්ලාස් එකට ගැලපෙන්නේ නැහැ. හරි. අපි ආමු කවුද? තාරුක. ඔන් කරන්න බලන්න මයික් එක. ඇහෙනවද? ඇහෙනවා. ඔයා කියන්න බලන්න ඔයාට හම්බුනොත් එහෙම කොහෙන්ද බයි කරන්න කියලා. 25න් බයි කරනවා ලිමිට් වල. ලිමිට් බයි 25 වල. 25න් ඔයා දානවා ලිමිට් බයි ඕඩර් එක. ලිමිට් බයි ඕඩර්. හරි. එයා එහෙම කරනවා. තාම උත්තරය ආවේ නැහැ. හරිද? දැන් මේ යන්නේ ඒකයි. උත්තරේ එනවද කියලා බලමුකෝ අපි. සෙහාරා කාවින්දි. ඔයා ඔන් කරන්න බලන්න මයික් එක. අපෙන් අහන්න කියන කෙනෙක්ගෙන් ජීවිතේට අහන්නේ නැහැ. එහෙනම් ඔය උත්තරේ දැම්මොත් ආය අහන්නේ නැහැ. ඇයි දැනගන්නේ අහන්නේ කියන්නේ? කවුද සෙහාරා? සෙනාරද? සෙහාරා කාවින්දි. මයික් ඔන් කරන්න. හරි සෙහාරට සිග්නල් නැතුව ගියා. සෙහාරා හිර වෙලා තියෙන්නේ. එහෙනම් වෙන කෙනෙකුට වැඩේ අපි chance එක දෙමු. කවුද? ඉස්සෙල්ලා මම මේ අර කැමරා හොරාට ඔන් කරපු කෙනෙක් අල්ලගෙන හිටියා යා. නම් මතක නැහැ. ජිත්මි. ඔය නිදි කිරණ එක්කෙනා. ඔයා තමයි. මයික් ඔන් කර. සර් මම අද ක්ලාස් එකට ආවේ. අද දාවේ. එහෙනම් කවන්න. එහෙනම් නිදා ගන්න. මේ හරි. එහෙනම් වෙන කවුරු හරි අල්ලගමු අපි. දිලීසා. මමද වෙන කවුරු හරි දන්නෙත් නැහැ නේද කියලා වගේ හිතන්න එපා. ඔයා තමයි. මේ ඇහෙනවද? 25න් ලිමිට් බයි ඕඩරයක් දානවා. 25 ලිමිට් බයි ඕඩරයක් දානවා. හොඳයි. හරිද? උත්තර දුන්න සමහර කට්ටිය හොඳට. දැන් බලන්න දැන් මම උත්තරේ දෙන්නම්. එතකොට වැරදි කට්ටිය වැරදි ඒවා හදාගන්න. හරි කට්ටිය හරි උත්තර බලාගන්න. හරිද? ඊට ප්‍රථමයෙන් නම් ලයිස්තුව. ඊළඟ දවසේ ක්ලාස් එකේ. හරිද? ප්‍රදීප්, පියුමි පෙරේරයි, චානක සම්පා. හරිද? ඔය තුන්දෙනා ලිමිට් ඕඩරේ ස්ටොප් ලිමිට් ඕඩරේ වෙනස පැහැදිලි කරන්න ඕන ක්ලාස් එක පටන් ගන්න කලින් ඔය තුන්දෙනාගෙන් අහනවා. ඔය තුන්දෙනාගෙන් අහලා ඒ පාඩම ක්ලියර් කරගෙන තමයි ඊළඟ පාඩම පටන් ගන්නෙ. ප්‍රදීප් උත්තරේ දුන්න සම්පූර්ණ වැරදි. පියුම් පෙරේරා උත්තරේ දුන්න සම්පූර්ණ වැරදි. චානක සම්පත් chat එකට දැම්ම වැරදි උත්තරයක්. ඒ හින්දා එයා ඉල්ලන් කෑවේ. මේ ඒ හින්දා එයා
ලිස්ට් එකට ආවේ මොනවද මේ ඔය තුන් දෙනා මොනවද රෙඩි වෙලා එන්නේ හරි අය චානකට උනේ මොකක්ද අර කතාවට කියන්නේ අහකට යන්නයි අද රෙද්දාස දා ගන්නවා කියලා ඒ වගේ සීන් එකක් උනේ දැන් මේ ඒ කියන්නේ හරි දැන් කමන්න දැන් බලා ගන්න හරිද මේකේ ප්‍රයිස් එක තියෙන්නේ මෙතනනේ අපිට පළවෙනි එක තියෙනවනේ මෙතෙන්ට ඇවිල්ලා අප් වෙන්න පුළුවන් කියලා. කට්ටිය කිව්වා මෙතනදී ලිමිට් ඕඩරයක් දානවා කියලා මේ ප්‍රදීප් කියලා තියෙනවා ස්ටොප් ලිමිට් බයි ඕඩරයක් දානවා කියලා. තියෙන මිලට වැඩිය පහලින් ස්ටොප් ලිමිට් බයි ඕඩර් දානවා නෑ වැරදි. හරිද? ඒ හින්දා ප්‍රදීප් එක බලාගෙන ඉන්න. ඊට පස්සේ මොනවද? මේ ලිමිට් ඕඩරයක් දාන්න පුළුවන් අපිට තියෙන මිලට වැඩිය පහලින්. මෙන්න ලිමිට් ඕඩරයක් දානවා. හරි? 25න් බයි වෙන්න කියලා දාන්න පුළුවන්. වැරද්දක් තියෙනවද? වැරද්දක් නෑ. ඒ කොයින් එක වැටෙන්න පුළුවන් කියලා මෙතෙන්ද තියෙනවා. මෙතනින් ලිමිට් ඕඩරයක් බයි ඕඩරයක් දැම්මොත් එහෙම හරි එතෙන්ට ඇවිල්ලා බයි වෙයි. අප් වුණාට පස්සේ ප්‍රොෆිට් වෙයි. හරිද? කට්ටිය කිව්වා 32කින් ස්ටොප් ලිමිට් ඕඩරයක් දානවා කියලා. වැරදිද? නෑ හරි. මේක මෙතෙන්ට ආවත් එකයි නාවත් එකයි කොහොම ගියත් 32 පහු කරන්න ඕනේ 32කින් බයි කරගන්නවා මම කියලා මොනවද? එහෙම කට්ටියක් ඉන්නේ. කවුරුත් මාකට් ඕඩරයක් දානවා කියලා කිව්වේ නෑ. ඔය දෙකම නැතුව මම දැන් තියෙන ප්‍රයිස් එකෙන් බයි කරගන්නවා. මෙහෙන් ආවත් එකයි කොහෙන් ආවත් එකයි උඩට යන්නේ වගේ එකකින් ඕනනම් මාකට් ඕඩර් එකකින් බයි කරගන්න තිබ්බා. හරිද? හරි. දැන් ඕකේ බලන්න වෙනස. හරිද? අපරක් දෙන්න මගේ මේ. දැන් මේ ඕඩර් වල වර්ධින තැන් බලන්න. හරිද? දැන් ඔන්න ඔයාලා පන්තියෙන් දෙන් භාගයක් විතර ලිමිට් ඕඩර් පැත්තේ ඉන්නවනේ. ඒක හරිනේ උත්තරේ. කො බලන්න ලිමිට් ඕඩර් දාන කට්ටිය නිකන් යස් කියලා දාගෙන යන්න. ඇත්තටම ලිමිට් ඕඩර් ඇත්තටම කියන්නේ නෑ ලිමිට් ඕඩර් දාන්න තමයි මං හිතුවේ. දැන් උත්තරේ හරි කිව්වට පස්සේ දාගෙන යන්න බෑ නිකන්. ඇත්තටම ලිමිට් ඕඩර් දානවා කියන්නේ. යස් කියලා නිකන් දාන්න. ගොඩක් අය එහෙම ඉඳන් ඉඳලා තියෙනවා නේ. පෑන කට්ටියන් තේරලා තියෙනවා. ගොඩක් අය ඉන්නවා. ඕම් බලන්න මේ කට්ටියන් කෙලවෙන විදිහ හරිද? දැන් මාකට් එක මේ කට්ටිය දැන් ඉන්න ගොඩක් ඉන්නවනේ මෙතන ලිමිට් ඕඩර් දාලා බලන්න මෙතෙන්ට ඇවිල්ලායි කියලා. මාකට් එක මේ හරියට ඇවිල්ලා 27 හරියෙන් හැරිලා එලි වෙලා බලද්දි 65ට අප් වෙලා. ඕඩරේ මෙතන දිනනවා දැන් කට්ටියගේ. දැන් ඔවුන් යස් කියලා දාපු කට්ටිය. හරිද? කට්ටිය ඔක්කොම දැන් යස් කියලා. මේ යස් කියලා දාපු අයගේ ඕඩරේ මෙතන මාකට් එක මෙහි. කොයින් එක බයි වෙලාද නැහැ. කොයින් එක බයි වෙලා නැහැ. ස්ටොප් ලිමිට් දාපු කොට ඒ කට්ටියන්ගේ බයි වෙලා 31 කොහොමවත් පහු කරගෙන 60ට යන්නේ. 32කින් දාපු අයගේ බයි වෙලා. දැන් යස් කියපු කට්ටියන්ට දැක්කද වැඩේ වැරදුණු විදිහ? එහෙනම් ලිමිට් ඕඩර් මේකට එච්චර ප්‍රායෝගික නෑ ඇයි බැරි වෙලාවත් ඕක 26යි නිකන් 25.5ට ඇවිල්ලා හරි හැරලා ගියොත් එහෙනම් මොකද්ද වෙන්නේ? ඕඩරේ බයි වෙන්නේ නෑ. දැක්කද වැඩේ? එහෙනම් ලිමිට් ඕඩර් එච්චර ප්‍රායෝගික නෑ ඕකට. 32න් ස්ටොප් ලිමිට් ඕඩර් දාලා තියෙනවා කියන දාලා තියපුවා කියන කට්ටිය යස් කියලා දාන්න බලන්න. ඒක නැච්චර කට්ටිය නෑ වගේ. දෙකටම ඉන්න කට්ටියත් ඉන්නවා. ඕන් ඒ කට්ටියන් වෙන වැඩේ හරිද? ඔයාලා 32කින් ස්ටොප් ලිමිට් ඕඩරේ දාලා තියෙනවා. දැන් ගොඩක් අය දාලා තියෙන ලිමිට් ඕඩරේ 25න්නේ. මාකට් එක 25ට ඩවුන් වෙලා 60ට අප් වෙලා. මේ කට්ටියන්ට පට්ට ප්‍රොෆිට්. මේ 25න් බයි කරන්න තිබ්බ කොයින් එක ඔයාලා බයි කරලා තියෙන්නේ කීයද? 32කින් එක කොයින් එකකින් ඩොලර් 7 ගානේ පාඩු වෙලා මෙයාලට වැඩි. හරිද? ලාභයක් තියෙනවා. හැබැයි ලාභය තාම කුඩායි. මෙයාලට ලොකු ලාභයක් තියෙනවා. ඒකත් වැඩි එච්චර ප්‍රැක්ටිකල් නෑ වගේ නේද? හරි. දැන් බලන්න හැබැයි කොහොම කරත් මෙයාලට ලාභය තියෙනවා. දැන් මෙයාලට තත පහක් වන්න තියෙන සීන් යන්නේ තියෙන්නේ. මෙයාලට වැඩි කොහොමද ලාභ තියෙන්නේ. එතකොට කොහෙන්ද ඔක දාගන්න ඕනේ අත්තනම අපි හරියටම? ඕන්නම් පුළුවන් මාකට් ඕඩරයක් දාලා තියන්න. 32කටත් නෑ 25ටත් නෑ 30න් දානවා මාකට් ඕඩර්. එහෙම දාලා තියන්නත් පුළුවන්. එහෙම නැතුව අපිට ඕක කරන්න පුළුවන් මෙන්න මෙහෙම එක. හරිද? OCO කියන්නේ one cancel the other කියන එකනේ. අපිට පුළුවන් එකම amount එක coin ටිකක් order දෙකකට හදලා දාන්න. ඒ කියන්නේ අපි හිතමුකෝ. ඒ කියන්නේ අපේ එකම සල්ලි ටික order දෙකටම කරකලා දාන්න. හරිද? වෙන්න මෙන්න මෙහෙම එකක්. මන් දානවා මේ coin එක
25ට ආවොත් ලිමිට් ඕඩර් එකකින් බයි වෙන්න 25ට එන්නේ නැතුව උඩට යන්න ගියොත් එහෙම 32කින් ස්ටොප් ලිමිට් ඕඩර් එකකින් බයි වෙන්න කියලා දානවා. එකම සල්ලි ටික. හරිද? OC ඕඩරේදී එහෙම දාන්න පුළුවන්. එතකොට වෙන්නේ අපි හිතමුකෝ 25ට ආවා මෙයා ඩවුන් වුණා කියලා. ඩවුන් වුණොත් එහෙම ලිමිට් ඕඩරේ මොනවද වෙන්නේ? ඇක්ටිව් වෙනවා. ලිමිට් ඕඩරෙන් කොයින් ටික බයි වෙනවා. හරිද? ලිමිට් ඕඩරෙන් මේ කොයින් ටික බයි වෙලා මෙන්න මේ ස්ටොප් ලිමිට් ඕඩරයක් තියෙනවනේ. එයා කැන්සල් වෙලා යනවා. ඇයි අපිට ඕඩර් දෙකක් එකම සල්ලි වලින් හදලා තියෙන හින්දා මේ ඕඩර් දෙකෙන්ම බයි වෙන්නේ නැහැ. එක ඕඩර් එකකින් තමයි කොහෙන් හරි බයි වෙන්නේ. හරිද? එතකොට 25ට ආවා 25න් ලිමිට් ඕඩරේ බයි වුණා. ස්ටොප් ලිමිට් ඕඩරේ මොනවද? කැන්සල් වෙලා ගියා. 25ට එන්නේ නැතුව මෙතන ඉඳලා අප් වෙලා ගියා තරස්කාර. අවුලක් නැහැ 32කින් ස්ටොප් ලිමිට් ඕඩරේ තියෙනවා. එයාගෙන් බයි වෙනවා. මෙයා මොනවද වෙන්නේ? මෙයා කැන්සල් වෙනවා. හරිද? one cancel the other කියන එකේදී ඕඩර් දෙකක් එකවර සෙටප් කරන්න පුළුවන්. අපේ මේ වලට. හරිද? එතකොට ඉස්සල්ලා එන එක්කෙනා ට්‍රිගර් වෙනවා. එයාට බයි වෙනවා. අනිත් එක්කෙනා මොනවද වෙන්නේ? අනිත් එක්කෙනා කැන්සල් වෙලා යනවා. වැඩේ පැහැදිලිද වෙන විදිහ? හරිද? ඒක හොඳයි නේද නිකන් අනිත් ඕඩර් වලට වැඩිය? හොඳ නැහැ? හොඳයි. හරිද? ප්ලෑන් කරලා කොයින් එකක් බයි කරනවා නම් එහෙම ඕඩර් එකක් දාලා තියන්න පුළුවන් අපිට. මේක මෙතෙන්ට දැන් බිට්කොයින් එක මේ දවස්වල ඩවුන් එකක් යන හැඩක් තියෙනවනේ 40 ගණන් වලට විතර. හරිද? එහෙම ඩවුන් එකක් යන දිනකොට අපිට දාලා තියන්න පුළුවන් මම මේ බිට්කොයින් එක මේ ඩවුන් වෙනවත් එක්ක මේ කොයින් එක මෙතෙන්ට આવොත් ගන්නවා. හදිසියවත් මෙතෙන්ට ආවෙ නැතුනොත් මෙතනින් ගන්න. එහෙම කියලා අපිට මේ OC order එකක් දාලා තියන්න පුළුවන්. OC කියන්නේ one cancel the other කියන එකක් මේ වුණොත් එහෙම අනිත් එක ඔටෝ කැන්සල් වෙනවා. හරිද? හරි. ඕඩර් දෙකටම සල්ලි හොල්ඩ නැහැ. ඕඩර් දෙකම එකක් විදිහට තමයි වැඩ කරන්නේ. හරිද? මේ ඕඩර් දෙකක් දැම්ම කියලා මේකට ඩොලර් 100ක් ඕනේ මේකට ඩොලර් 100ක් ඕනේ නැහැ. එකම ඩොලර් 100 සල්ලි වලින් මේකක් දාලා මේකක් දා ගන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන chance එක. හරි. දැන් දාන්නේ කොහොමද කියලා බලමු. හරි. ස්ක්‍රීන් එක ෂෙයා කරා. හරිද? ලිමිට් ඕඩර් එකට yes කියලා දාපු නැති කට්ටිය බිම් බලාගත්තා අවසානට. yes කියලා දාපු කට්ටිය. දැන් බලන්න. මෙතනින් තෝරන OCO. හරිද? මේන් බලන්න පුරවන්න එන කොටු ගොඩ. මේකේ තියෙනවා TP limit තියෙනවා, SL trigger තියෙනවා, SL limit තියෙනවා, amount තියෙනවා, total තියෙනවා. දැන්ට අපි දන්නේ amount එකයි total එකයි. මේකේ හරි සරල කේස් එකක් තියෙන ළමයි. හරිද? මේකේ මෙන්න මේ TP limit කියලා අහනවා තියෙන. දැන් අපිට මේකේ තියෙන්නේ limit order එකේ stop limit order එකේ නිවැරදිව අඳුර ගන්නනේ තියෙන්නේ. හරිද? හොඳට බලා ගන්න. හරිද? මෙන්න මේ TP limit කියන කොටුවෙන් පෙන්වන්නේ අපේ limit order එක. පැහැදිලිද? TP limit කියලා කොටුවක් තියෙනවනේ. TP limit කියන කොටුවෙන් පෙන්වන්නේ අපේ limit order එක. ඒ කියන්නේ අපි කොහෙට આવොත් buy කරන order එකද? 25ට આવොත් buy කරන order එක. පැහැදිලිද? මේ SL කියලා දෙකක් තියෙන්නේ. මේ පෙන්වන්නේ stop limit order එක. ඇයි මතකද අපි අර එකම price එක කොටු දෙකකට දැම්මා. උඩින් buy කරන්න ඕන. ඒ කියන්නේ දැන් මේකේ හැටියට නම් අපි order එක දැම්මේ කීයද? 30ට ඕන එක 32 උඩට ගියොත් buy කරනවා කියලානේ. එහෙනම් මේ කොටු දෙකට මෙන්න 32. පල්ල උඩ එකට එන්නේ මොනවාද? limit order එකේ price එක. දැන් මේ coin එක තියෙන්නේ 25ට නෙමෙයිනේ. අපි මේ coin එක නිකන් එහෙම price එකක් අපි හදාගමු නිකන්. හරි. මේ coin එකේ මම ගන්නවා දැන් තියෙන්නේ මේ coin එක 2.8ට මම 2.5ට આવොත් එහෙම limit order එකක් දානවා. හරිද? 2.5ට આવොත් limit order එකක් දානවා. හදිස්සියවත් මේක 2.5ට එන්නේ නැතුව ගියොත් එහෙම 3ෙන් දානවා මම stop limit order එක. හරිද? මම මේකට වෙන line දෙකක් දා ගන්නම් ඒකට. මෙහෙම දාන්නම්කොම. ඔන්න රතු පාට එකක් දැම්මා එකට. එකක් තියෙනවා කහ පාට එක. දැන් price එක තියෙන්නේ 2.8. හරිද? මම order එකක් දානවා මේක පල්ලෙහාට එන්න පුළුවන් පල්ලෙහාට આવොත් මෙන්න මේ කහ පාට ඉර ගාමින් buy කර ගන්නවා. හදිස්සියවත් පල්ලෙහාට එන්න නැතුව දිගටම අප් වෙලා ගියොත් එහෙම කෝකටත් කියලා මේ ගොඩක් අප් වෙන්න පුළුවන් coin එක මෙතනින් buy වෙන්න දානවා. හරිද? එහෙනම් මේකේ TP limit එකට එන්න ඕනේ කීයද කියලා කියන්න. TP limit එකට limit order එකට එන්න ඕනේ price එක කීයද? ඒක අපේ 2.5 කියලා කියනවා limit order එකට එන්න ඕනේ price එක 2.5ද?
ඔව් ඔව් 2.5 තමයි. එහෙම කියපු ගම නැද්ද වගේ එකක් හිතෙනව නේද? එහෙම වෙන්න බෑ. ඒක තමයි. හරිද? ලිමිට් ඕඩර් එන්න ඕනේ කීයද? 2.5 තියෙන කොයින් එකේ මේ පහළ තියෙන ප්‍රයිස් එකනේ 2.5 දානවා අපි මේ TP ලිමිට් එකට. හරි. ඊළඟට මං කිව්ව මොනවද? ස්ටොප් ලිමිට් ඕඩරේ එකම ප්‍රයිස් එක කොටු දෙකකට දාන්න තියෙනවා කියලා කිව්වනේ. මේ තියෙන SL ටික එකයි SL ලිමිට් එකයි. හරි. මේකට දානවා කීයද? අපිට උඩින් බයි කරන්න ඕනේ 3නේ. 3 දානවා. ආ. ඊළඟට කොයින් ප්‍රමාණය තියෙන මම නිකන් මේකට ගන්නවා නිකන් ඩොලර්ස් 50ක් වගේ. හරි. ඔන්න මම දානවා ඕඩරේ දාද්දි බලන්න එක ඕඩරේයි මම දාන්න ඕනේ. දැක්කද ඕඩර් දෙකක් වැටුණා? එක ඕඩරයක් දාද්දි. එකම සල්ලි ටිකෙන් ඕඩර් දෙකක් වැටලා තියෙන්නේ. මොනවද වෙන්නේ? මේ බයි කරන්නමයි එකක් ඩොලර්ස් 3ට ගියොත් බයි වෙන්න අනිත් එක ඩොලර් 2යි. මාකට් එක මැද්දේ තියලා දෙපැත්තෙන් ඕඩර් දෙකක් දාලා තියෙන්නේ. ඕකට ආවත් ඉස්සෙල්ලා එන එක්කෙනා ගාවට එද්දි බයි වෙනවා. හරිද? මේ දෙන්නෙක් වගේ හිටියට එක්කෙනෙක් වගේ. ඕම් බලන්න එක්කෙනේ කැන්සල් කරන්නේ. දෙකම කැන්සල් වෙලා යනවා. පැහැදිලිද? ඒක හොඳ නැද්ද? ඒක හොඳයි. හරිද? ඒක ඊටාම හොඳයි. දැන් කියන්න තේරුණාද කියලා වැඩේ? OC එක හොඳට තේරුණාද? අවහොඳේ ඕනේ කියලා ඉතින් ඕඩර් හදලා දෙන්න දෙන්නේ. දැන් ඔයාලට ඕන ඕන විදිහකට බයි කරගන්න පුළුවන්. උඩින් ඕන නම් උඩින් බයි කරන්න දන්නවා, යටින් ඕන නම් යටින් බයි කරන්න දන්නවා, උඩින් යටින් දෙකෙන් ඕන නම් දෙකෙන්ම බයි කරන්න දන්නවා. දැන් තියෙන ප්‍රයිස් එකෙන් ඕන නම් දැන් තියෙන ප්‍රයිස් එකෙන් බයි කරන්න දන්නවා. තව මොනවද ඉතින් ගන්නේ? හරි. දැන් වැඩේ හරි. අන්න ඕඩරේ දැන් ඕඩර් කේස් එක ඉවරයි. හරිද? ඕඩර් කේස් එක ඉවරයි. ස්ටොප් ලිමිට් සෙල් ඕඩර් එකක් තියෙනවා. තව සුපිරිය ඕනේ නිකන් ගායකයෙක් වේදිකාවට නැග්ගා වගේ. තව එකක් ඕනේ. තව එකක් ඕනේ. එහෙම දෙන්න ඕඩර් නෑ මේකේ. ඕඩර් ටික එක කන්සෙප්ට් එකක් තියෙන්නේ. මේ දැන් ඊළඟට බලන්න තියෙන්නේ අපිට මොනවද? ඊළඟට තියෙන දැන් ක්ලාස් එක ඉවර කරනවා. හරි. ඔය ටික යන්න හෙට අපි අහපුව දැන් ඕකේ මේවා ටික ප්‍රැක්ටිකල් සෙෂන් එක බලනවා. ඒකල්ල ඔයාලට මාකට් ඇනලයිස් එකේදී මම කියලා දෙන්නම් මේ OC ඕඩරේ සෙල් එක වැඩ කරන විදිය. දැන් සෙල් එක කරොත් එහෙම ඔයාලා පටලව ගන්නවා මේකත් එක්ක. හරිද? එහෙනම් දැන් ඔය තේරලා තියෙන තරම හොඳටම ඇති. ස්ටොප් ලිමිට් බයි එක හිතේ තියාගෙන ඉන්න. හරි. එහෙනම් දැන් සමු ගන්න යන්නේ හෙට ක්ලාස් තියෙන්නේ මේ ටයිම් එකටම තමයි. 8ට. ෆෝන් එකකින් කියලා දෙනවා ඉතින් ඒකට තමයි හෙට ක්ලාස් එකක් දාලා තියෙන්නේ. හරි. good night. බුදු සරණයි. මේ අපි එහෙනම් හෙට හමු වෙමු. මම ගියා.